මේ ශ්‍රී ලංකා ද්වීපයේ එසෙන සෑම සියලු ජනීය ජනයට උතුම් වූ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි ඒ වගේම උතුම් වූ මතු බුදු වන නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම විදා චිවමාන විරාජමාන ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජෝත්තම වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි ඒ වගේම මාගේ අම්මා මෑණි විශ්වයේ අම්මා දේවම්මා මෑණි මහා කාලි භද්‍රකාලි උතුම් වූ මතු බුදු වන අම්මාගේ උතුම් වූ චිවමාන පිහිටයි ආරක්ෂාවයි චිරායු දෙව්වර්ණ තුලින් මාද ඔබ හමුවට ගෙනෙන්න බලාපොරොත්තු වන වැඩසටහන් නම් බහිරව දෝෂ තුලින් විනාශ වෙන ජීවිත ගොඩගන්නේ කොහොමද? ඒ දරුවන්ට පිහිටවන්නේ කොහොමද? අපි බහිරව දෝෂ කියනකට වඩා දරුවනේ බහිරව උදාහස නිසා කියලා කියමු. මොකද වරම් දරුවෝ වේවා සාමාන්‍ය ජීවිත ගෙවන දරුවෝ වේවා මේ ප්‍රශ්නේ නිසා ගොඩාක් දුක් විඳිනවා. තමන්ගේ භූමියේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා කරගත්ත දරුවා අනන්තවත් අපට හම්බෙලා තියෙනවා. ඒ දරුවන්ට නියමාකාරයෙන් කියන්නේ බහිරව උදාහසට ලක් වෙලා බහිරව දෝෂයට ලක් වෙලා ඒ දරුවන්ගේ භූමියේ ඉන්නවත් බැරි තත්ත්වයටපත් වෙලා අද විනාශ වෙලා තියෙන ජීවිත ගොඩාක් හම්බෙලා තියෙනවා. ඒ නිසා ඒ දරුවන්ට පිහිටක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන තුලින් ගන්න පුළුවන් දෙයක් ඇති වැදගත් දේවල් ටික අරගෙන ජීවිතේ හදාගන්න දරුවනේ. ඒ නිසා බහිරව දෝෂ කියන්නේ අපි ප්‍රථමයෙන් හිතමුකෝ වරම් දරුවෙක් නම් වරම අරගෙන Tamanට සාමාන්‍ය පේන මාලාවෙන් නේත්‍ර මාලාවෙන් කියන්නේ භූමිය වල තියෙන වස්තුව පේනවා. පෙවුනට පස්සේ ඒ දරුවා ඒවා එක එක්කෙනාට ගන්න කියලා Tamanගේ භූමිය කියන්නේ භූමි හාරනවා. නැත්තම් වෙන තැන් වල ගිහිල්ලා භූමි හාරන්න උදව් කරනවා. එතකොට ඒ දරුවගේ වරන් ජීවිතේ විනාශ වෙලා පහලින් පහළට මැද වැටිලා ඇති. මම මේ කියන දේ ඔබට පැහැදිලි ඇති. වරන් දරුවෝ දන්නවා තමන්ගේ කියන්නේ තමන්ට පෙර පිනකට ආපු ඒ වරම තුලින් තමන් මේ දේවල් කරන්න ගිහිලා විනාශ වෙච්ච ජීවිත අනන්තවත් ඇති. ඒක නිසා මොකද මේ දේවවරමක් දෙන්නේ දරුවනේ හොඳ පුජ්‍යලුල කියන්නේ පෙර පිනක් තියෙන දරුවෙක් තමයි දේවවරමක් තුලින් ජීවිතේ ඉහළටම ගෙනියන්නේ. එතකොට මේ වරම් ගමනේදී අපේව ඒ දෙවිහාමුදුරුවෝ වහන්සේලා පරීක්ෂාවට භාජනය කරනවා. එතකොට Tamanට තියෙන වරමින් ඒ දරුවන් මේ සමාජයට මොනවද කරන්න කියලා ඒ දෙවිහාමුදුරුවෝ වහන්සේලා පරීක්ෂා. එතකොට මේ පරීක්ෂාව ලක් කිරීමේදී වැඩිම දෙනෙක් වෙන්නේ ඒකට අහු වෙන එක. අහු වෙනවා කියන්නේ Tamanට භූමියක දෙයක් තියෙනවා නම් ඒ බහිරව දෙවිහාමුදුරුවෝ වහන්සේලාගේ දෙයක් තියෙනවා නම් ඒක පේනවා නම් ඒක කියන්නේ මායාවක් වගේ ඒක පෙන්නලා ඒ දිගේ ගිහිලා ඒ ජීවිතේ නැති වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පරීක්ෂාවට ලක් කරනවා. මේ මොකද වරම් දරුවෙක් ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ කියන එක තමයි මගේ මතය. මොකද මට ලැබිච්ච පණිවිඩ වල හැටියට වරම් දරුවෙක් නම් ඒ දේවල් වලින් ගැලවිලා කියන්නේ තමන්ගේ වරම් ජාති සකල ජනීය ජනයන් සෙතක් සාන්තියක් උදා කරන්න තියෙන. එතකොට අපි මේ අවුරුදු 50ක් 100කට ජීවත් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. ඒ කියන්නේ අවුරුදු 1500 2000 3000 ආරක්ෂා කරනවා මේ බහිරව දේහාමුදුරුවෝ වහන්සේලා. ඒ කියන්නේ මේ බහිරව දේහාමුදුරුවෝ වහන්සේලාගේ බලයත් එක්ක හැප්පෙන්න බෑ. ඒක කියන්නේ ඒක හැප්පෙන්න පුළුවන් කියනවා නම් ඒක බොරුවක් මුසාවක්. ඒ කියන්නේ මහා ශිව දෙවියන්ගේ මහා ශක්තිය මහා කාල බහිරව දේහාමුදුරුවෝ වහන්සේගේ මහා ශක්තියෙන් ලංකාව ආරක්ෂාවේ සංකප්පම බහිරව දේහාමුදුරුවෝ වහන්සේ අෂ්ට බහිරව දස බහිරව ඒ කොට්ටාස ගොඩාක් තියෙන. ඒක දිගේ යන්න ඕනේ දරුවෝ. ඒක දිගේ විශ්ලේෂණය කරන්න. ඒ ගවේෂණය කරපුවාම ඒ තොරතුරු එනවා. නමුත් දැන් තමන්ගේ භූමියේ බහිරව දෝෂයක් ඉස්මතු වෙලා තියෙනවා. බහිරව පූජා තියෙනවා. නමුත් බහිරව පූජා කොච්චර තිබ්බත් ඒකෙන් තාමත් තමන්ට පිහිටක් ඇවිල්ලා නැහැ කියලා හිතනවනේ. පිහිටක් ඇත්තේ නැහැ. මොකද කවුරුත් දරුවනේ ඒ භූමියට ගිහිල්ලා ඒ භූමියේ සාමාන්‍ය හිතන්නකෝ වස්තුවක් තියනවා කියලා හැරුවා. හාරලා ඉවරලා මුකුත් නැහැ නේ ඇත්තට. ගියා අන්තිමට කියනවා මේ මතුණා මේ ගානට ගිහිල්ලා මතුණා යට ගියා උඩ ගියා. මේ මායාවකට අහු වෙලා. කියන්නේ මේ වස්තුව කවදාරි මේ වලට නිකුත් කරන ඒ ආරක්ෂා කරන දේහාමුදුරුවෝ වහන්සේලා ඒවා කියන්නේ හිමිකාරයෙක් ඉන්නවා. හිමිනම් ඒක හම් වෙනවා. නැතුව තමන් විහිං ගිහිල්ලා තමන්ගේ වරන් දරුවෙක් නම් ඒව පෙන්නලා ගිහිල්ලා ඒව හාරලා ගන්න බෑ දරුවා. තමන්ට හිමි නම් ලැබෙනවා. මං කියන්නේ ඒක ලැබෙන්නේ නැහැ කියලා.
මොකද තමන්ට ඒ තමන්ගේ ආරක්ෂා කරන දේ හඳුනන වහන්සේලාගේ මොකක් හරි ඒ පෙර සංසාරයක දෙයක් තිබ්බොත් ඒක ඒ බාහිර දේ හඳුනන වහන්සේලාගෙන් ඒ දරුවන්ට ලැබෙනවා. ඒක කියන්නේ ඒක බැඳීමක් තියෙන්න ඕනේ. ඒක දිග කතාවක් නේ. ඒක මේ කෙටි වැඩසටහනකින් කියන්න බෑ. ඒ නිසා උදහසට ලක් වෙලා දෝෂයට ලක් වෙලා ඉන්න දරුවෝ ගොඩාක් ඇති. තමන්ගේ භූමියේ දේවල් කරන්න ගිහිල්ලා. එතකොට ඒ දේවල් වලින් ගැලවෙන්නේ කොහොමද කියලා විසඳුමක් දෙන්න ඕනේ ඒ දරුවන්ට. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ භූමියේ දෝෂයක් තියෙනවා කොච්චර තොইল කරත් මොනා කරත් සෙස්සාන්ති කරත් ඒ දෝෂෙන් ගැලවෙන්නේ නැහැ. එන්නෙන් පල්ලහැර වෙලා කියන්නේ එක එක්කෙනා ගන්නපම මේ භූමිය වලට බන්ධනවා ඒවා ගන්න උත්සාහ කරනවා. එන අයත් එහෙමනේ. එන අයත් ඒකට කෑදර වෙනවා. ගොඩාක්ම කට්ටනි මහතුරු ඒවල් කෑදරන ජීවම් කරනවා. එතකොට ඒගොල්ලෝ තවත් උදාහරණ ලක් වෙලා ඉතින් ඒ භූමිය වෙසෙන දරුවන්ට වෙන්නේ ඉතින් භූමිය කියන්නේ භූමියේ ජීවත් වුණාට මලමිනී වගේ සමාජ ජීවිතේ ඒව හදන්න බෑ. කියන්නේ ඒක හදනවා නම් කියන්නේ භූමියට ඇවිල්ලා ඒ භූමියේ ඒ තියෙන ගැටලුව හඳුනාගෙන නිවැරදි භූමි පරීක්ෂාවක් කරගෙන ඒ මොකද්ද ඒකට කරන්න ඕන සෙත් සාන්තිය කියලා හඳුනාගෙන ඒ නියමාකාරයෙන් ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ දේ හඳුනන කතා කරනවා. මොකද්ද මේක මින් ඉදිරියට වෙන්නේ නැති වෙන්න ඒ භූමියත් ආරක්ෂා වෙන ඒ භූමියේ ජීවත් වෙන දරුවන්ට භූමියෙන් ලාභයක්. කියන්නේ භූමියේ ඒ වස්තුව ලාභයක් නෙමෙයි මම කියන්නේ භූමියෙන් දියුණුවක් ඇති වෙලා ඒ පල්ලහැට ගත්ත ජීවිතේ උඩට ගන්න ඕන. කියන්නේ පහළටම රින පැත්තට වැරලා තියෙනවා නම් ඒ දරුවන්ගේ භූමියේ ජීවත් වෙද්දී ජීවිතේ ඒ දේවල් කරන්න ගිහිල්ලා සෙස්සාන්ති කරන්න ගිහිල්ලා වැඩිම දෙනෙක් සෙස්සාන්ති කියලා කරන්නේ පිටින් තියෙන බලවේග තමන්ගේ භූමියට ඇදලා දානවා. නමුත් කපලා භූමිය සුද්ධ කරලා දෙන්නේ නැහැ නේ කවුරුත් හරියට. කරන අය ඉන්නව නැත්තේ නෑ. කරන හොඳ ගුරුවරු ඇඳුරුතුමන්ලා ඉන්නවා. නමුත් මේ වැඩිම දෙනෙක් කරන්නේ එහෙම මන්ත්‍ර කැලියක් අහුල ගන්නවා දීයන් කිසිෂ්ටි කරනවා. ඒ භූමියට ගිහිල්ලා අර පිට බලවේගත් ඒකට දාලා අර දරුවන්ට උන් හිටි දැනුත් අහිමි කරන තත්ත්වයටපත් කරලා ඉන්නේ භූමිය ආරක්ෂා කියලා වැඩිම දෙනෙක් කරන්නේ ඒකනේ. ඒක නිසා එහෙම නෙමෙයි. තමන්ගේ භූමිය හරියට කියන්නේ අපිට මං කිව්වනේ ඉස්සෙල්ලා මේ මහා ශිව ශක්තියෙන් එන කාලබහිරෝ දේහම සංගපත්ම බහිරෝ ඒවා අපට හැප්පෙන්න බෑ දරුවනේ. ඒ හැප්පිලා ගැටණේ වෙලා ඇති කරන්න බෑ. ඒ කියන්නේ අපි ඒ දේවල් හරියට දැනගන්න ඕනේ. දැනගන්න කියන්නේ මේක ගවේෂණය කරගෙන යද්දී ඒක තේරෙනවා. කියන්නේ මේකෙන් විශ්වයෙන් ලැබෙන පණිවිඩ තියෙනවා. ඒ එක දේවල් භූමියෙන් අපි භූමියට ගියහම භූමියෙන් ලැබෙන පණිවිඩ දෙනවා. මේ දරුවන්ගේ මේ වගේ වැරද්දක් වෙලා තියෙනවා. ඒ නිසා මේකට අනුගත කරන්න ඕනේ. ඒ කියන්නේ බහිරෝ දෝෂ කියලා බහිරෝ ඒ කොටස අපි මේ අවුරුදු 50 100 ඇවිල්ලා ජීවත් වෙන්න ඇවිල්ලා ඒ බහිරෝ දේහම්රෝමහන්සේ අයිති භූමිය වලින් ඒගොල්ලන් අයින් කරන්න බෑ අපිට. ඒක බොරු කතාවක් නේ. ඒක බාහිර දෝෂ ඉවරයි කියලා කපලා කරලා ගියාට පස්සේ ඒක හරියනවා නම් ඒ දරුවන්ට හරියන්න බෑ. ප්‍රශ්නේ නේ වැඩි වෙලා නැත්තේ වැඩිපුරම. ඒ නිසා ඒ භූමියේ දෝෂේ හඳුනාගෙන අපි ඒ බාහිර කියන්නේ ඒ භූමිය ආරක්ෂිත බාහිර කොටාසේ භූමියේ වෙසෙන්නා වූ දැනට වෙසෙන්නා වූ ඒ දරුවන්ට අනුගත කරලා දෙන්න ඕනේ. කියන්නේ පිහිටක් අරන් දෙන්න ඕනේ. ඒකයි ඒ දෝෂය මේ අපි කියන්නේ දෝෂේ සමතේටපත් කරනවා වගේ දෙයක් තමයි එකකින් වෙන්න ඕනේ. ඒක කරන්නේ නැහැනේ කවුරුත්. ඒ ගැන හිතන්නේ නැහැ කවුරුත්. කියන්නේ බාහිර දෝෂයක් කියලා බාහිර පූජා තියෙනවා. සමහරට එක භූමියේ 10ක් විතර තියෙන. නමුත් ඒ දරුවන්ට හරි ගිහිල්ලා නැති වෙයි. ඒක කියන්නේ ඒක හරියට කරන්නේ නැහැ දරුවනේ. ඒ විදිහට ඒක කරලා අනුගත කරලා ඒ උන්වහන්සේලාත් එක කතා කරලා ඒ දෝෂය ඉවත් කරගන්න ඕනේ. කියන්නේ මේ ගනුදෙනු කරන්න ඕනේ. ගනුදෙනු වුණාම තමයි සත්‍ය වෙන්නේ. වරන් දරුවෝ නම් ගොඩාක් විනාශ වෙලා ඇති. වරන් ජීවිතයත් එපා වෙන තත්ත්වෙටපත් වෙච්ච දරුවෝ ඉන්නවා. එහෙම වුණොත් මාහා සම්බන්ධ වෙන්න මට පුළුවන් ආකාරයට පිහිට වෙනවා. ඒ වගේම අනිත් දරුවෝ පුළුවන් විදිහට පිහිට දෙන්න. ඒ නිසා කියන්නේ අපි පොළවේ තියෙන වස්තුවක් කෙනෙක් කිව්වට ඒක හිමි හැම භූමියෙම තියෙනවා කියනවනේ. ලංකාවේ දේවලකට ගියොත් භූමියේ වස්තුවක් තියෙනවා කියලා කියනවමනේ. භූමියේ වස්තුවක් තියෙනවා මේක ඔයාට හිමි නම් පුතේ උඩට ඇවිල්ලා කියන්නේ Tamanට හිමි වෙන්න ඕනේ. එහෙම හිමි වෙන්නේ නැහැ. ඒක කවදා හරි ඒ ආරක්ෂා කරන බහිරෝදී හඳුනන වහන්සේලා මේ පරිසරයට එනවා. කියන්නේ ඒක හිමි කෙනාට හිමි වෙනකන් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා.
එයින් පස්සේ ඒක ඒගොල්ලෝ කැමති නෑනේ ඕක බලා ඒක ආරක්ෂා කරගෙන දුක් විඳින්න මොනතරම් දුකක්ද ඒගොල්ලෝ උදහසට ලක් වෙන්නේ ඒකනේ. ඒ භූමියට ගිහිල්ලා වින කරලා කට්ටඬ එක්කන් ගිහිල්ලා ඒවා ගන්න ඔට්ටු වෙලා ඒගොල්ලෝම උදහසට ලක් කරගෙන ඒ භූමියට හොඳක් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට කතා කරලා ඒ භූමියට ගිහිල්ලා සෙස්සාන්තයක් කරනවා නම් ඒ බහිර දේවල් කතා කරලා ඒගොල්ලන්ට අනුගත කරලා දීලා ඒ භූමියත් එක්ක ගනුදෙනු කරන්න මින් ඉදිරියට ඒ වගේ වරදක් වෙන්නේ නැහැ කියලා සමාව අරගෙන ඒ වගේ දේවල් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ඒ භූමියෙන් හරියන්නේ. ඒ කියන්නේ ඒකේ වැඩසටහන් ගොඩාක් තියෙනවා. ඒක මේ කෙටි වැඩසටහන ඉදිරිපත් කරන්න බෑදර. මොකද මම දෙයක් හංගවන කියන්නේ දරුවන්ට තේරුම් ගන්න කියන්නේ මින් ඉදිරියටවත් ඒ වගේ දේවල් කරන්න අලුතෙන් වරන් ගන්න දරුවෙක් නම් මින් ඉදිරියටත් ඒ වගේ දේවල් නොකරන තත්ත්වයටපත් වෙන්න ඕනේ. මොකද මේ සෑම දෙයින්ම මේ වරම් ජීවිතේ නම් පරීක්ෂාවට ලක් කරනවා. මේ දේවල් පේනවා මේක කියන්නේ එක කොටාස ඒ පැත්තට ඇදලා ගන්න හදනවා. නමුත් අපේ සිත කියන්නේ කෙලින් තියාගෙන ඒ ගමන යන්න ඕනේ. ගමන ගිහිල්ලා සකල ජන සිතක් සාන්තියක් උදාපත් කරනවා කියන අරමුණින්ම යන්න ඕනේ. අනිත් දරුවනුත් හිතන්න ඕනේ මේ භූමියේ වස්තුවක් තියෙනවා මට හිමි කියලා හාරලා කරලා ගන්න කියන්නේ ඒක ගන්න තමන්ට හිමි නම් තමන්ට ලැබේ. ඒ කියන්නේ තමන් හොඳට දියුණු වෙලා ඉද්දී ඔය වගේ දේවල් කරන්න ගිහිල්ලා ඍණ තත්ත්වෙටපත් වෙලා වැරලා අද පෙලක් දරුවන්ට ඛණ්ඩන තත්ත්වයටපත් වෙලා ඇති. එහෙම දරුවෝ ඉන්නවා ගොඩක් මේ සමාජයේ. ඒක නිසා මින් ඉදිරියටවත් ඒ වගේ දේවල් නොකර කියන්නේ අපි පුළුවන් තරම් ධාර්මිකව ජීවත් වෙන්න ඕනේ. අපි මේ ටික කාලයකට ඇවිල්ලා මනුස්සාත්මයක් ලැබලා පින් කුසල් ටිකක් රැස් කරගන්න නැතුව හේ මැරලා ගියා නම් වැඩක් නෑ. ඒකට මනුස්සාත්මයක් ලබන ආත්මේ ඉපදෙන්නේ කොතනද කියලා ඔයගොල්ලන්ටම හිතාගත්තා ඉන්නේ. අපි මනුස්සාත්මයක් ලබන්නේ පෙර පිනකට. ඒ සංසාරික පිනකට දේවරමක් ලැබෙනවා. එතකොට ඒ දෙයින් මිනිසුන්ට සිතක් සාන්තියක් කරන්න නැතුව ඒ බාහිර දේහඳුර වහන්සේලාට උරුම තියෙන හාර පෙන්න ගියාට වැඩක් නැහැ. ඒ කියන්නේ අපි මේක යථාර්ථය තේරුම් ගන්න ඕනේ. මෙය පරීක්ෂා කිරීම ඒ දෝෂ දර්ශනේ උදාහසට ලක් වෙන්නේ නැතුව මේ වරන් ගමනත් හදාගෙන මේ ඉදිරියට යන්න ඕන දරුවනේ. මට පුළුවන් ආකාරයට පිළිහිට වෙන්න ඔබ මාව දැනුවත් කරන්න තියෙන ප්‍රශ්න මගේ දුරකථන අංකයේ දිරේ දිස් වෙනවා. ඒ හා සම්බන්ධ වෙලා ඔබගේ තියෙන ප්‍රශ්නේ තියෙනවා නම් මට දැනුම් දෙන්න. මට පුළුවන් ආකාරයකට පිළිහිටක් දෙනවා. මේ කියන්නේ ලංකාව පුරාම මට යන්න පුළුවන් හැමතැනට මම ගිහිල්ලා ඒ දේවල් ඔබ ශිෂ්ට සිද්ධ කරලා දෙනවා. ඒක බොරුව මුසා වංචාව නෙමෙයි. මට මොකද මට සිද්ධ සුනන් දිවි රාජ මහස ජීවමාන සත්‍යයෙන් මතු බුදුන් අම්මා මෙනි මහා කාලිබද්‍ර කඩුතුන් දේව මාතාවේ ජීවමාන සත්‍යයෙන් කඩවර අපච්චි කම්බිලි අපච්චි ඒ වගේම මහා කාල බහිරව දේහාඳුර වහන්සේ සංඝපද්ම බහිර දේහාඳුර වහන්සේ අෂ්ටබහිර දසබහිර දේහාඳුර වහන්සේලාගේ උතුම් වූ පිහිට ආරක්ෂාවයි. ඒ සත්‍යෙම මා ඒක ජනයාට ඒක ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඒ නිසා මින් ඉදිරියටවත් ඒ වගේ දේවල් නොකර මේ සමාජයේ ධාර්මික ජීවත් වෙන්න උත්සාහ කරන. මොකද මින් ඉදිරියට අපිට ධාර්මික සමාජය බිහි වෙන්න කාලයක් තියෙන නිසා සෑම කෙනා ධර්මානුකූලව ජීවත් වෙන තරමට පිහිට තියෙනවා. ඒ නිසා ධර්මය අනුව ජීවත් වෙන්න Tamanට අත් දෙකෙන් හම්බ කරලා කණ්ඩ පුළුවන් නම් ඒ විදිහටම ජීවත් වෙන්න. කියන්නේ හොර මරකම් කරන්න නැතුව වංචාවෙන් රෝඩාවෙන් ජීවත් වෙන්න නැතුව හොඳින් ජීවත් වෙන්න බලන්න ඕන දරුවනේ. නිසා මින් ඉදිරියටත් මා මේ වැඩසටහන් ගෙන එන්නම්. චිරායු දෙව්වර්ණ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන මින් ඉදිරියටත් මාහා සම්බන්ධ වෙන්න. මාගේ මේ වැඩසටහනෙන් ඔබට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මින් ඉදිරියට නවක වරන් දරුවෙක් නම් ඒ දේවල් නොකර සකල ජනීය සිතක් සාන්තියක් උදාපත් කරන්නා වූ කියන උතුම් වූ පරමාර්ථයෙන්ම ජනතාවට සේවයක් කරමු. දහම අනුව ජීවත් වෙන්න කියන්නේ වරමක් නැති දරුවෙක් වුණත් ඒ භූමියේ දේවල් ආරක්ෂාවෙන් භූමියට අනුගත වෙමි. ඒ කියන්නේ අපි ඉන්න භූමියෙන් දෙයක් ලැබෙන්න තියනවා නම් ලැබෙනවා. ඒ නමුත් ඊට එහා යන්නේ නැතුව තමන්ගේ ජීවිතය හදාගෙන ධාර්මිකව ජීවත් වෙන්න බලමු. අපිට ලැබෙන දෙයක් තියනවා ලැබෙයි. මින් ඉදිරියටවත් ඒ වගේ වැරදි නොකර ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් තරම් උත්සාහ ගන්න දරුවනේ. චිරායු දෙවර්ණ තුලින් මින් ඉදිරියට වැඩසටහනක් ගෙනෙන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි. උතුම් වූ මතු බුදු වන
නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම වේදා ජීවමාන විරාජමාන ශ්‍රී සිද්ධ ශූන්‍යයන් දෙවිය රාජ මහන්සේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි මතුබුදුන් උතුම් අම්මා විශ්වම්මා දේවම්මා මෑණි මහා කාලි බද්‍රකාලි උතුම් දේව මාතාව උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි උතුම් වූ ශ්‍රී කඩවර දිව්‍ය රාජත් මහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි උතුම් වූ ශ්‍රී කලුකම්බිලි දිව්‍ය රාජත් මහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි ඔබ සැමට තෙරුවන් සරණයි.